අපි දැන් ඇවිල්ලා ඉන්නේ හැලිපොළ වලව්වේ තියෙන ඉටි රූප ප්‍රතිමා පිළිපදලා තියෙන කෞතුකාගාරයක. මේ තමයි එන්ට්‍රන්ස් එක. දැන් අපි ටිකට් මිලදී ගන්න තැනට ඇවිල්ලා ඉන්නේ. හරි ගයිස් මෙතෙන් ටිකට් එක. ටිකට් දැන් අපි ඉන්නේ දෙවෙනි රාජසිංහ රජුගේ ප්‍රතිමාව අභියස. මේ ඉන්නේ දෙවෙනි රාජසිංහ රජතුමා. එයා ගැන සම්පූර්ණ විස්තරයක් මේ ඉටි රූපේ ළඟම මේ විදිහට ප්‍රදර්ශනය කරලා තියෙනවා. අවුරුදු 52ක් වගේ දීර්ඝ කාලයක් ලංකාවේ රජකම් කරලා ගන්නෝරු සටන ජයග්‍රහණය කරලා උඩරට වැසියන්ට ඉතාමත් වටිනා සේවයක් කරපු රජ කෙනෙක් තමයි මේ රජතුමා තමයි රාසින් දෙවියෝ කියලා දේවත්වයෙන් පිදුම් ලැබලා තියෙන්නේ. මේ ඉන්නේ රාජසිංහ රජතුමා. දෙවෙනි රාජසිංහ රජතුමාගේ පිළිරුව නරඹලා අපි දැන් මේ හැලේපොළ වලව්වේ දිගටම ගමන් කරමින් ඉන්නේ. මේ තියෙන මැද මිදුල ඔයගලන්ට පේනවා ඇති සිංහල උළුවහපු හරිම ලස්සන අභීත නිර්මාණයක් විදිහට හඳුන්වන්න පුළුවන් හැලේපොළ වලව්ව. අපි බලමු ඊළඟ ප්‍රදර්ශන කුටියේ මොනවද අපිට දකින්න ලැබෙන්නේ කියලා. ඔන්න මම දැන් ඇතුල් වෙන්නේ ඊළඟ ප්‍රදර්ශන කුටියට. මෙන්න මේ විදිහට තමයි ඔයගලන්ට දකින්න ලැබෙන්නේ ඊළඟ ප්‍රදර්ශන කුටියේ ඉන්නේ රොබර්ට් නොක්ස්. මෙතන විස්තරයක් දාලා තියෙනවා ගයිස්. ගයිස් මේනේ ලෙව්කේ දිසාව. මෙතන රජවරු 3 දෙනායි මෙන්න මේ ලෙව්කේ දිසාව. ඔය ඉන්නවා මෙතන. තව ගොඩක් අය නම් මෙතන කතා කරන්න බෑ. මෙතන ඉන්නේ ගයිස් කීර්ති රාජසිංහ රජතුමායි හාමුදුරුවෝ නමල් 4 දෙනෙක් ඉන්නවා. මෙතන රාජාධි රාජසිංහ රජු එතන අපතර ඉන්නවා. මෙතන විස්තරයක් දාලා තියෙනවා. කීර්තිසිරි රාජසිංහ රජුගේ පසු ක්‍රිස්තු වර්ෂ 1747යි 1787 අතර මුගේ බාල සහෝදරයා වූ ශ්‍රී රාජාධිරාජසිංහ ක්‍රිස්තු වර්ෂ 1782 දී මානවර රාජ්‍යත්වයට පත් විය. මේ මිදුලලු ගයිස්. මැද මිදුල. මොන දැන් අපි නන්නේ දලදා මාලිගාව. අනුරෝ ආකිටෙක්චර් දේවේන්ද්‍ර මුලාචාරියා. එතන CCTV එකම තියෙනවා. දැන් සර් රොබර්ට් බ්‍රවුන් රික් සර් රොබර්ට් මේගොල්ලන්ගේ පින්තූර වලින් මේගොල්ලන්ගේ රූප අපි අලුත් කාමරයකටත් ආවා. රජවරු ගොඩාක් ඉන්න සුද්ද එක්කම ඉන්න. මේ ලොරි විනිසුරු AC ලොරි මේ පිළිම හැම එකක්ම යට මේ නිර්මාණය හැම එකක්ම යට තියෙනවා. මේගොල්ලන්ගේ විස්තරය හැම ඔයාලා බලලා යන්න.
නිකන් අර 99යි දශම 9 ගියේ. අපිත් එක්ක ඉතින් ගයිස් අපි එළියටත් ආවා. පට්ට සෙනග ගයිස් අන්තිමට අපි එළියට එද්දි මෙතන රෙස්ටුරන්ට් එකක් නැහැ. මේකෙම කන්න තැනකුත් තියෙනවා කියලා අපිට හොයාගන්න බැරි වුණා අතරම.